ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL මූවි හබ් එකෙන් ගෙන තවත් අලුත් මූවි එකකට. අද අපි බලන්න යන්නේ 2019 රිලීස් වුණ පට්ටම සුපිරි මූවි එකක් වෙච්ච ටවුන් කියන මූවි එක. එහෙනම් වැඩි කතාවක් නැතුව සෙට් එකම channel එකත් subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාන ගමන් අපි යමු මූවි එක බලන්න. ඉතින් මුලින්ම කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ ජෙනිෆර් කියන තරුණ කෙල්ලෙක්ව. ඇය සිකුරාදා රාත්‍රියේ කාර්යාලයේ තාමත් වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඇය හිතන්නේ තමන්ගේ වැඩ ඉක්මනට ඉවර කරලා වැලන්ටයින් ඩේ එක සඳහා ඇයගේ හිටපු පින්වතා බලන්න දිගු සතියන්තේ නිව්යෝක් නගරයට යන්න. ඉතින් ඒක නිසා ඇයට අවශ්‍ය වන්නේ ඉක්මනින්ම තමන්ගේ ෆ්ලයිට් එක වෙත යන්න. ඒ අතරම ඇය හිටපු පින්වතා වෙත ඊමේල් එකකුත් යවන එක අපිට පෙන්වනවා. ප්ලේන් එක වෙත යන්න පරක්කු වෙන නිසා ඇය එතන තිබුණු ටොෆි වගේකුත් අරගෙන මෙතනින් පිටත් වෙලා යනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ ගයිඩ් කියන තරුණයා තමන්ගේ වැඩ ඉවර කරලා ගෙදර යන්න ලෑස්ති වෙන එක. ඊළඟ සීන් එකේදී මේ දෙන්නම එකම වෙලාවට වැඩ අවසන් කරලා ගෙදර යන ලිෆ්ට් එක ගාවට එනවා. ජෙනිෆර් 49 වෙනි මහලෙන් ලිෆ්ට් එකට නගිනකොට ගයිඩ් 42 වෙනි මහලෙන් එක් වෙනවා. ඉතින් මේ වෙලාවේ ගයිඩ් ජෙනිෆර්ට විහිළු කරනවා ඇය සමග කතා කරන්න ඕනි හින්දා. නමුත් මෙතෙන්දී පිළිතුරු නොදෙන නිසා අපිට පේන්නේ ඇය කතා කිරීමට අකමැති බවයි. ගයි මේ වෙලාවේදී ලිෆ්ට් එකේ ඇඳලා තිබ්බ රූපයක් ජෙනිෆර්ට පෙන්වනවත් එක්කම ලිෆ්ට් එක නතර වෙනවා. ලිෆ්ට් එකේ තිබ්බ බොත්තම් සහ අනතුරුංගීමේ බොත්තම් කීප වරක් මේපුවත් ලිෆ්ට් එක වැඩ කරන්නේ නැහැ. හැබැයි ලිෆ්ට් එක ඇතුලේ කරන්ට් එක තියෙනවා. ඒත් කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ. මේ වෙලාවේදී කොල්ලා ලිෆ්ට් එකේ දොර අරින්න හැදුවා. ඒකිනුත් වැඩක් වෙන්නේ නැහැ. ඒත් තවමත් ලිෆ්ට් එකේ ක්‍රියාත්මක වන කැමරාවට අතවනලා කියනවා එතෙන් හිර වෙලා ඉන්නේ කියලා. ඒත් කවුරුත් මෙයාලට උදව් කරන්නේ නැහැ. ඒ වගේම දෙන්නගේම ෆෝන් වලට සිග්නලුත් නැහැ. මේ දෙන්නම තමන්ගේ වාහන වලට යන්න ආපු නිසා දෙන්නම හිර වෙලා ඉන්නේ දැන් පහළ බේස්මන්ට් එකේ. කෙල්ල මේ වෙලාවේදී කල්පනා කරනවා සිකියුරිටි ගාඩ් කොහෙ ගිහිල්ලාද කියලා. අය ටිකක් දුකින් ඉන්නේ. මොකද එයාගේ ෆ්ලයිට් එක මගහැරෙන හින්දා. ටික වෙලාවකට පස්සේ දොරට තට්ටු කරලා උදව් ඉල්ලලා කෑ ගැහුවා. ඒත් ඒගොල්ලෝ කෑ ගන්න සද්ද කාටවත් ඇහෙන්නේ නැහැ. මේ වෙලාවේදී කොල්ල හිතනවා ලිෆ්ට් එකේ වහලින් යන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා ජෙනිෆර්ට කියන කොල්ලගේ හොරයිසට නැගලා ලිෆ්ට් එකේ වහලේ පොඩ්ඩක් පරීක්ෂා කරන්න කියලා. ඒත් ලිෆ්ට් එකේ වහලට ගහලා කෙල්ලගේ අත රිදෙන හින්දා කොල්ල කෙල්ලව පල්ලෙයන් තියෙනවා. පැයකට විතර පස්සේ ජෙනිෆර්ට තේරෙනවා තමන්ගේ ප්ලේන් එක අල්ලගන්න වෙන්නේ නැහැ කියලා. කොල්ල මේ වෙලාවේදී දෙන්නගේම මූඩ් එක හරියන්නේ කියලා විහිළු කරා. කෙල්ල නම් මේ වෙලාවේ පිට තින්න අයට ඇයට හිතන හැමෝටමත් බයිනවා. අන්තිමේදී දෙන්නම තීරණය කරනවා එකිනෙකාව හඳුනගන්න. කොහොමරි ගායි ලිෆ්ට් එකට ආපු වෙලේ ඉඳලා try කරනවා කෙල්ලව hina ගස්සන්න. මේ වෙලාවේ කෙල්ලගේ වතුර බෝතලේ වතුර නැති නිසා කොල්ලගේ වතුර බෝතලේ කෙල්ලට දෙනවා. ඒත් කෙල්ල විහිළුවට කියනවා කොල්ල ළඟ තියෙන වයින් බෝතලේ කඩන්න කියලා. මේ වෙලාවේදී මේ දෙන්න ගාම වයින් බෝතලේ කඩන්න උපකරණ තියනවා දැකලා දෙන්නටම hina යනවා. මේ වෙලාවේදී වයින් බෝතලේ කඩන්න නැතුව කෙල්ල කොල්ලගේ වතුර බෝතලේ ගන්නවා. ඉතින් කෙල්ල මේ වෙලාවේදී වතුර බෝතලේ ගත්ත නිසා එයා ගාව තිබ්බ ටොපි කීපයක් කොල්ලටත් දෙනවා. මේ වෙලාවේදී ජෙනිෆර්ට හිතෙනවා තමන් ගාව තියෙන කැම ඉතුරු කරගන්න ඕනි කියලා. මොකද අඟහරුවාද වෙනකන් ලිෆ්ට් එකේ හිර වෙලා ඉන්න වෙයි කියලා. මොකද මුළු වීකෙන්ඩ් එකත් සඳුදාත් නිවාඩු හින්දා ඔෆිස් එකට කට්ටිය එන්නේ අඟහරුවාද නිසා. ඔන්න ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ කෙල්ලට චූබලක් ඇදිලා අමාරුවෙන් ඉන්න එක. ඒත් කෙල්ලට කොල්ල ඉස්සරහා ඒක කරගන්න ලැජ්ජ හිතිලා තද කරගෙන ඉන්නවා තමයි පෙන්වන්නේ. හරිද? කොල්ල කෝට් එක දීලා කියනවා මේකෙන් වහගෙන කරගන්න කියලා. කෙල්ල ඒකටත් කැමති නැති නිසා කොල්ල කියනවා කෙල්ලගේ වතුර බෝතලයට දාන්න කියලා. මේ වෙලාවේදී ඉන්න බැරිම තැන කෙල්ල කියනවා කොල්ලට ලිෆ්ට් එකේ කෙරවලට ගිහිල්ලා ඇස් දෙකයි කන් දෙකයි වහගෙන ඉන්න කියලා. කොල්ල මේ වෙලාවේ එහෙම කරනකොට කෙල්ල හිමීට වැඩේ කරගන්නවා. ටික වෙලාවකට පස්සේ ඇය ලිෆ්ට් එකේ තිබ්බ චිත්‍රකාවින් ඇය චිත්‍රයක් අඳිනවා අපිට පෙන්නනවා. ඔන්න ඊළඟ සීන් එකෙන් පෙන්නන්නේ ඒගොල්ලෝ කම්මැලිකම නිසා සෙල්ලමක් කර කර ඉන්න එක. ඉතින් ඔහම සෙල්ලම් කර කර ඉන්න ගම මේගොල්ලෝන්ගේ පෞද්ගලික දේවලුත් කතා කරනවා. කොල්ල මේ වෙලාවේදී කොල්ලගේ රස්සාව ගැන ලොකුවට කියවන ගම කොල්ලව හොයාගෙන ඔෆිස් එකට කවුරුත් එන්නේ නැහැ කියලා කෙල්ලට කියනවා. මේ වෙලාවේදී කෙල්ලත් කියන්නේ එයාටත් එහෙම තමයි කියලා. ඔන්න එතකොට තමයි මේ දෙන්නට හිතෙන්නේ මේ වෙලාව තමයි වයින් එක කඩන්න හොඳම වෙලාව කියලා. කොල්ලා වයින් එක කඩලා ඉස්සෙල්ලාම කෙල්ලට දෙනවා. දෙන්නම වයින් එක බීලා ඉවර වෙලා දෙන්නම ළඟ ඉඳගෙන චිත්‍ර අඳිනවා තමයි පෙන්වන්නේ. කොල්ලා මේ වෙලාවේදී කෙල්ලට කියනවා මීට කලින් කෙල්ලව ඔෆිස් එකේදී දැකලා තියෙනවා කියලා. මේ වෙලාවේදී කෙල්ලට ඒකට hina යනවා. පස්සේ දෙන්නම ඇඳපු චිත්‍ර එකිනෙකාට පෙන්වනවා. කොහොමරි කෙල්ල ඇඳලා තියෙන්නේ කොල්ල යකෙක් වගේ වයින් එකක් බොන පින්තූරයක්. ඒත් කොල්ල කෙල්ලව ලස්සනට ඇඳලා තියෙනවා. මේ වෙලාවේදී කෙල්ල දකිනවා. ඒක නිසා කෙල්ල කොල්ලගෙන් සම්මාව ඉල්ලනවා. කොල්ලව කැතට ඇඳපු එක ගැන. ඉතින් කෙල්ල කොල්ල ඇඳපු චිත්‍රේ ෆොටෝ එකක් ගහ ගන්නවා. අර පිටින් මෙතනින් එළියට ගියොත් මේක එයාගේ ප්‍රොෆයිල් පික්චර් එකට දා ගන්නවා කියලා. ඊට පස්සේ දෙන්නම කැම ගැන කතා කරනකොට ජෙනිෆර් කියනවා මාතෘකාව වෙනස් කරන්න කියලා. මොකද දෙන්නටම බඩි කිනි හින්දා. පස්සේ එක එක දේවල් ගැන කතා කරන ගමන් ඉද්දී කෙල්ල පටන් ගන්නවා ආදරය ගැන කතා කරන්න. ඉතින් හිටපු තැන්වලින් නැගිටලා ෆෝන් එකේ රෙකෝඩ් කරන ගමන් අහනවා කොල්ලගෙන් එයා ගෑනු ළමෙක් එක්ක ඩිස්ටිලිටින් කරපු මේ වෙලාවේදී කෙල්ල රෙකෝඩ් කරන නිසා කොල්ල ලැජ්ජාවෙන් තමයි ඉන්නේ. හරිද? ඉතින් ඒක නිසා කෙල්ල මුලින්ම එයාගේ කතාව කියනවා. ජෙනිෆර්ට විශ්වවිද්‍යාලයේදී එයාට හිටපු කොල්ලෙක් ගැන කියනවා. ඒ වෙලාවේදී කෙල්ල කියනවා ඒ දෙන්න පුස්තකාලේදී එකට ඩිස්ටිලිටින් කරා කියලා. ඉතින් කොල්ලගේ වාරයාව කොල්ල පොඩ්ඩක් අකමැති වෙනවා කෙල්ලට මේ කතාව කියන්න. මොකද එයාගේ කතාව එච්චර ආතල් එකක් නැති වෙයි කියලා. ඉතින් ජෙනිෆර් කියනවා ඒක කියන්න බැරි නම් බොරු කතාවක් හරි අයට කියන්න කියලා. ඉතින් කොල්ල මෙතෙන්දී කෙල්ලට කතාවක් කියනවා. කොල්ල කියනවා ඔෆිස් එකේදී විනෝද චාරිකාවක් අතරතුරදී එයාට හම්බෙච්ච ලස්සන
කියන්නේ කෙල්ලෙක් ගැන කතාවක්. කොල්ල කියන්නේ දෙන්නම හොඳටම බීලා වාහනේට නැගලා කොල්ල වාහනේ ලෝන ගමන් ඉන්නකොට එහා පැත්තේ සීට් එකේ ඉඳන් කෙල්ල ඇඳුම් ගලවනවා කියලා. කොල්ල කතාව කියන අතරතුරත් පොඩ්ඩක් ලැජ්ජ වෙනවා තමයි පෙන්වන්නේ. මේ වෙලාවේදී කෙල්ල ඒක නිසා විසිලා ඉන්නවා දෙකපු කොල්ල කතාව නතර කරනවා. කොල්ල මේ වෙලාවේදී කෙල්ලගෙන් සමාවිල්ලනවත් අපිට පෙන්නනවා. කෙල්ල කියනවා එයාට ඒක අවුලක් නෑ කියලා. පස්සේ කොල්ල ජෙනිෆර්ගේ ඇඳුම් ගලවනවා තමයි අපිට පෙන්වන්නේ. අන්තිමට කොහොමරි මේක නතර වෙන්නේ ලිෆ්ට් එක ඇතුලේ දෙන්නම එකට ඩිස්ටි ඩෙඩින් කරාට පස්සේ කොල්ල කෙල්ලට කියනවා ආදරේ කියලා. කෙල්ල මේ වෙලාවේදී කියන්නේ එයාට හිටපු පෙන්වතාත් එක්ක ඉන්න ඕනි කියලා. ඒකයි නිව්යෝර්ක් වලට යන්න හිටියේ කියලා. කෙල්ල හිතන්නේ මේ හමුවීම විනෝද ජනක වුණත් ඒක අමතක කරලා දාන්න ඕනි කියලා. මේ වෙලාවේදී කොල්ල කියනවා එයාට එක්ස වටින්නේ නැහැ කියලා. අනිත් පැත්තට කොල්ල හිතන්නේ ඒ දෙන්න මේක ඇතුලේ ගොඩක් එකිනෙකාට ලං වුණා කියලා. ඒකින්ද කෙල්ලගේ එක්ස්ට කෙලව සුදුසු නැහැ කියලා මෙතින්දි කියනවා. කෙල්ල එක්ස්ට තාමත් ආදරය කරන හින්දා කොල්ල මෙහෙම කියන හින්දා කෙල්ලට මේ වෙලාවේදී තරහ යනවා. කොල්ල කියනවා මේ දේ උනේ එකිනෙකාට ගැළපෙන හින්දා නිසා කියලා. ඒ වගේම ලිෆ්ට් එකේ එකට හිර වෙලා හිටියා. කෙල්ල කොල්ලට කැමති නැහැ කියලා තේරුණ නිසා කොල්ලට අවුල් ගිහිල්ලා හොඳටම අඬනවා. ඊළඟ සීන් එකේදී පෙන්නනවා කොල්ල කවුද කියලා කෙල්ලට ඇත්ත කියනවා. කොල්ල කියනවා වැඩ කරන එක කොල්ලගේ නමත් බොරු කියලා. ඒ වගේම කොල්ල කෙල්ලෝ එකපාරක් නෙමෙයි හැමදාම වගේ දකින්නවා කියලා කියනවා. ඉතින් මේ මොහොතේදී කොල්ලගේ ෆෝන් එකේ කෙල්ලගේ ෆොටෝ වගේක් තියෙනවා පෙන්නනවා. ඒ වගේම කෙල්ල ඔෆිස් එකේ කරන වැඩ හැම එකක්ම දන්නවා කියලාත් කියනවා. ඒතරයි කෙල්ල ලිෆ්ට් එකට නගින වීඩියෝ එකත් කොල්ල මෙතෙන්දි පෙන්නනවා. ඉතින් කෙල්ල මේකට ගොඩක් බය වෙනවා. මේ වෙලාවේදී කොල්ල කියනවා මේ ගොඩනැගිල්ල ආරක්ෂක නිලධාරියා එයා කියලා. ඒ වගේම කොල්ල කියනවා එහෙම ඉන්න එයාව කවුරුත් එයාට මිනිහෙක් වගේ සැලකුවේ නැහැ කියලා. කොල්ලට මේ වෙලාවේ තරහකින් බිත්තියට ගහනවා. ඔන්න ඊළඟට කොල්ල කියනවා කලින් දවසේ සිද්ධ වෙච්ච දේවල් හැම එකක්ම එයා ප්ලෑන් කරලා කරේ කියලා. මේ වෙලාවේදී කොල්ල යතුරක් කරන් ලිෆ්ට් එක ආයෙමත් උන් කරනවා. ඉතින් ඒකින්ද කෙල්ල හොඳටම තරහකින් බයිනවා මේ වෙච්ච දේවල් හැම එකක්ම පොලිසියට කියනවා කියලා. ඉතින් ඒකින්ද කොල්ල තරහින් ගිහින් යන්න නොදී කෙල්ලව අල්ල ගන්නවා. ඉතින් මේ වෙලාවේදී දෙන්නම රණ්ඩු වෙනවා. හරිද? මේ රණ්ඩුවේදී ජෙනිෆර්ගේ අතින් ලිෆ්ට් එක ඔන් කරපු යතුර කැඩෙනවා. ඒත් එක්කම කෙල්ලගේ සපත්තු පාරකින් කොල්ලට සිහිය නැති වෙනවා. ඉතින් කෙල්ල හිතන්නේ මේ වෙලාවේදී කොල්ල මැරුණා කියලා. ඉතින් ඒක බලන්න ගියාම කොල්ල කෙල්ලගේ ඔළුව ගහනවා ලිෆ්ට් එකේ බිම. ඒ වෙලාවේ කෙල්ලට සිහිය නැති වෙනවා. ඔන්න ටික වෙලාවකට පස්සේ කෙල්ලට සිහිය එනවා. ඉතින් කෙල්ල අහනවා ඇයි එයාට එහෙම කළේ කියලා. කොල්ල කියනවා එයාත් එක්ක තනියෙන් ඉන්න ඕනි හින්දා කියලා. ඒත් එක්කම කොල්ල කියනවා ලිෆ්ට් එකේ හිර වෙලා හිටපු වෙලේ එයාලා ඩේට් එකක් විතරක් නෙමෙයි සම්පූර්ණ රිලේෂන්ෂිප් එකක්ම පැවැත්තුවා කියලා. කෙල්ල හිතනවා මේ වෙලාවෙදී මේ වැඩෙන් ගැලවෙන්න වෙන්නේ නැහැ කියලා. මොකද ඊළඟ දවසේ අනිත් ෂිෆ්ට් එකට වැඩ කරන ගාඩ් මෙතනට එයි කියලා. ඒ වුණත් කොල්ල කියනවා මේ සතියන්තයේම සියලුම ෂිෆ්ට් එක එයා බාරගත්තා කියලා. ඒක නිසා නිවාඩු ඉවර වෙන අඟහරුවාද වෙනකන් වෙන ගාඩ්ලා එන්නේ නැහැ කියලා. එතකොට කෙල්ල අහනවා දැන් මොකද කරන්න කියලා. කොල්ල කියනවා ආයෙත් හිරේ යනවට වඩා කෙල්ලව මරලා දාන එක හොඳයි කියලා. ඒ වගේම කොල්ල කියනවා කෙල්ලට කිසිම දෙයක් කරන්න බල කරේ නැහැ කියලා. නමුත් කෙල්ල කියනවා එයාව පැහැරගත්තා කියලා. ඒක නිසා කොල්ලට තවත් තරහ යනවා. ටික වෙලාවට පස්සේ අපිට පෙන්නනවා කෙල්ලගේ හිටපු පෙන්වතාට ගත්ත තෑග්ග කොල්ල විවෘත කරනවා කියලා. කොල්ල දකිනවා ඒකේ තියෙන කමිසියක් කියලා. පස්සේ කොල්ල මේක ඇඳ ගන්නවා. ඒ වගේම අනිත් තෑග්ගත් අරින්න කියලා ජෙනිෆර්ට කියනවා. කෙල්ල එක කැඩුවට පස්සේ ඒකේ තියෙන සුරුට්ටු දෙකක් එක්ක ඒක කපන කතුරා. කොල්ල ඉතින් ඒක එකක් බොන ගමන් කෙල්ලට විහිළු කරනවා. ඒ වගේම කියනවා මේ තෑගි එක්ක කෙල්ලට යාගේ එක්ස් එක්ක ආයේ ඉන්න අවස්ථාවක් තියෙන්නේ නැති කියලා. ඒත් එක්කම කොල්ල කින්ඩියට වගේ කියනවා කෙල්ලට හැපි වැලන්ටයින් ඩේ කියලා. ටික වෙලාවකට පස්සේ කොල්ල ජෙනිෆර් බයි කරපු එක ගැන සමාවිල්ලනවා. කොල්ල අහනවා ඒගොල්ලන්ට ආයි යාළුවෝ වගේ ඉන්න පුළුවන්ද කියලා. ඊළඟ සීන් එකේදී ලිෆ්ට් එකේ තියෙන ටීවී එකෙන් ඇඩ් එකක් පෙන්වනවා තමයි පෙන්වන්නේ. ඒක ගැන කොල්ලගේ අදහසත් කියනවා. ඒත් එක්ක මේ ඇඩ් එකේ වගේම කෙල්ලවත් බීච් එකට එක්ක යන්නම් කියලා කියනවා. මේ වෙලාවේදී වැඩ කරන්නේ නැතුව තිබ්බ ලිෆ්ට් එකේ ලයිට් එකත් කොල්ල කඩලා දානවා. ඊට පස්සේ එතනින් කොහමද උඩට නැගලා ලිෆ්ට් එකේ වහලේ තිබ්බ කෑල්ලක් ගලව ගන්නවා. කොල්ල මේ වෙලාවේදී ජෙනිෆර්ට කියනවා එයා උස්සන්න කියලා. ඒත් ජෙනිෆර් කියනවා එයා උස්සන්න තරම් එයාට ශක්තිය නැහැ කියලා. ඉතින් ජෙනිෆර් කොල්ලට කියනවා එයා උස්සන්න කියලා. නමුත් කොල්ලට සැකයි කෙල්ලව එළියට දැම්මොත් අය එයාව ගන්නේ නැතුව පොලිසියට කෝල් කරයි කියලා. මේ වෙලාවේදී කෙල්ල කියනවා එහෙම කරන්නේ නැහැ කියලා. කොල්ල කෙල්ලව උස්සපු නිසා කෙල්ලට පුළුවන් වෙනවා ලිෆ්ට් එකෙන් එළියට එන්න. ඉතින් කොල්ල මේ වෙලාවේ කෙල්ලට කියනවා ඉනමග තියෙන්නේ කොහෙද කියලා දොර අරින විදිහත්. ඒත් අන්තිමට කොහොමාරි ජෙනිෆර් ආයිත් හැරිලා කොල්ලට මැදෙන් ගිල්ල පෙන්නනවා. මේ වෙලාවේදී කෙල්ල මෙයාව හොඳටම නෝන්ඩි කරලා ඉනමකට නගිනවා. කොල්ලට මේකෙන්ද තරහා ගියත් ලිෆ්ට් එක උඩ නගින්න ක්‍රමයක් කොල්ල හොයාගන්නවා. කොල්ල ඇඳුම් කෑලි කීපයක් එකට බැඳලා ලිෆ්ට් එකේ බාර් එක උඩට විසි කරනවා. මේ අතරතුර ජෙනිෆර් දැනටමත් උඩට නගින්න පටන් අරගෙන තොර ගාවටම යනවා. මේ වෙලාවේදී කොල්ල කෑ ගහනවා ඉක්මනටම දුවලා බේරෙන්න නැත්නම් එයාව වහුනොත් මරලා දානවා කියලා. ජෙනිෆර් දොර ගාවට එනකොට කොල්ලට පුළුවන් වෙනවා කෙල්ල ගාවට ලං වෙන්න. මේ වෙලාවේදී කෙල්ල දොර ඇරලා උදව් ඉල්ලලා කෑ ගහනවා. කොල්ල ජෙනිෆර්ව අල්ලන්න හදද්දිම උඩ ඉඳලා දෙන්නම ආයෙත් ලිෆ්ට් එකට වැටෙනවා. අන්තිමට දෙන්නටම සිහිය නැති වෙනවා. ඊළඟ සීන් එකේදී පෙන්නනවා ඉස්සෙල්ලාම ජෙනිෆර්ට සිහිය ඇවිල්ලා කියලා. මේ වෙලාවේදී ආයෙ දකිනවා ගිනිනිවන සෙන්සර් එකක් ලිෆ්ට් එක උඩ තියෙනවා කියලා. ඉතින් කෙල්ල හිතනවා මේකේ එලාම් එකේ සද්ද ඇහුනොත් පිටතේ එළියේ ඉන්න අයට කෙල්ල සුරුටුවක් පත්තු කරලා ඒකේ දුම යවනවා අර සෙන්සර් එකට. ඒ දේ කළා බැරිම තැන කෙල්ල පොඩි කොළ කෑලි වගේක් එකතු කරලා ලිෆ්ට් එක ඇතුලේ ගිනි ගොඩක් ගන්නවා.
ලිෆ්ට් එක ඇතුලේ දුම පිරෙනවත් එක්කම කොල්ලට සිහිය එනවා. ඒක දකින්න කෙල්ල ආයමත් කොල්ලගේ නහයට පාරක් ගහලා නහය කඩලා දානවා. ඊට පස්සේ ඉතින් ඇඳුමකින් කොල්ලගේ අත් දෙකත් ගැට ගහලා දානවා. ඒ වෙලාවේදී කොල්ල කියනවා කිනි අනතුරු හැංගීමේ ළමෙක් ක්‍රියාත්මක වුණත් ඒගොල්ලෝව බේරගන්න කවුරුත් එන්නේ නැහැ කියලා. ඕකෙන් වෙන්නේ ලිෆ්ට් එක ඇතුලේ වතුර පිරීලා කරන්ට් එක වැදිලා දෙන්නටම මැරෙන්න වෙන එක කියලා. මේ වෙලාවේදී කෙල්ල කොල්ලට වත දීලා කොල්ලව බය කරගන්නවා. ඊට පස්සේ ෆෝන් එකේ කැමරාව ඔන් කරලා කොල්ල කරපු හැමදේම පාපොච්චාරණය කරන්න කියලා කෙල්ල මේ වෙලාවේදී කියනවා. ඉතින් සිද්ධ වෙච්ච දේවල් දන්න විදියට පැහැදිලි කරන ගමන් කෙල්ලවත් මේ ගමන්ම වීඩියෝ කරනවා. ඊට පස්සේ කොල්ලගේ පැත්තට කැමරාව හරව ඇත්තනම කියන්න කියලා කොල්ලට කියනවා. මේ වෙලාවේදී කොල්ල කියනවා එයාගේ ඇත්තනම ජෝන් කියලා. කොල්ල මේ වෙලාවේදී පාපොච්චාරණය කරනවා එයාලව හිතාමතා තමයි ලිෆ්ට් එකේ හිර කරේ කියලා. ඒ වගේම ලිෆ්ට් එකේ බිත්තිය ඇඳලා තියෙන චිත්‍රයත් එයා ඇඳි කියලා මේ වෙලාවේදී කියනවා. එදා සිකුරාදා රෑ කොල්ල යතුරක් පාවිච්චි කරලා කෙල්ල අහක බලන් ඉන්න වෙලේ තමයි ලිෆ්ට් එක හිර කරලා තියෙන්නේ. ඉතින් කොල්ල පිළිගන්නවා ජෙනිෆර් ලිෆ්ට් එකේ හිර කරේ එයා කියලා. ජෝන් නුගලක් කැටවීම හා පැහැර ගැනීම ගැන එයා පිළිගන්නවා. මේ වෙලාවේදී කෙල්ල කොල්ලගෙන් ප්‍රශ්නානික නවත්තන්නේ නැහැ. ඉතින් ඒක නිසා කොල්ල ජෙනිෆර්ට කරපු හැමදේම කැමරාව ඉස්සරහා කියනවා. කෙල්ලගේ ඔළුව බිම වැද්දීමේ සිට පිටියට තල්ලු කිරීම දක්වා ඔක්කොම දේවල් පාපොච්චාරණය කරනවා. අන්තිමට කෙල්ල අහනවා ඇයි මේ දේවල් කරේ කියලා. ජෝන් එකට උත්තර දෙනවා එයාට උනුනේ එයත් එක්ක ඩේට් එකක් කියලා. කොල්ල දන්නවා සාමාන්‍ය විදියට කෙල්ලකින් මේක ඇහුවනම් ඒකට කැමති වෙන්නේ නැහැ කියලා. ඊළඟ සීන් එකේදී පෙන්නනවා කොල්ල ආරක්ෂක නිලධාරියෙක් වෙන්න කලින් ජෝන් කවුද කියලා කෙල්ලට මේ වෙලාවෙදි කියනවා. ඉතින් කොල්ල මීට කලින් වැඩ කරලා තියෙන විශාල කම්පැනි එකක ඇකවුන්ටන්ට් කෙනෙක් විදියට. ඒ වගේම මේ ඔෆිස් එකේ එයා හරි ප්‍රසිද්ධ කෙනෙක්ලු. ඒත් එක්කම කොල්ල කියනවා අර වාහනේටපු කෙල්ලගේ කතාව ඇත්ත කියලා. ඒත් ඒක කියපු විදියට නෙමෙයි අවසන් වෙලා තියෙන්නේ. ඈ එදා කාර් එක ඇතුලේ සෙල්ලම් කරන්න පටන් ගත්ත නිසා කොල්ලට පාර පේන්නේ නැතුව වාහනේ පැතගෙන ගිහිල්ලා තියෙන්නේ ප්‍රපාතයකට. ඒකෙන් කාර් එක හත්වතාවක් පෙරලිලා ගිහින් අන්තිමට ගහක් ළඟ තමයි නතර වෙලා තියෙන්නේ. ඉතින් මේ ඇක්සිඩන්ට් එක හින්දා ඒ කෙල්ල වෙතනදීම මැරිලා. ඒ වෙලාවෙදී කොල්ල හිරේ යන්න තිබ්බත් කොල්ලගේ සල්ලි පාවිච්චි කරලා මාස 6කින් නිදහස් වෙලා. හිරෙන් නිදහස් වෙලා ආවත් කොල්ලට අන්තිමට තිබිච්ච එකම රස්සාව මේ ගාඩ් රස්සාව. ඉතින් කොහොම හරි සඳුදා දවසත් වෙලා අනෙත් සිකියුරිටි ගාඩ්ලා දෙන්නගෙන් එක්කෙනෙක් වන එඩි එනවා මේ වෙලාවට එයාගේ පෙම්වතියත් සමග. මොකද වහලේ උඩ ඉඳලා එඩිගේ පෙම්වතියට නගර වෙන්නන්න ඕනි හින්දා. මෙතනදී එඩි ජෝන් කොච්චර හෙව්වත් ජෝන් මේ වෙලාවේ මෙතන පේන්නේ නැති නිසා මේ වෙලාවේ එඩි CCTV පරීක්ෂා කරලා බලනවා. එඩි මේ වෙලාවේදී තමයි දකින්නේ ජෙනිෆර් සහ ජෝන් ලිෆ්ට් එකේ හිර වෙලා ඉන්න එක. මෙතනදී එඩි මයික් එකෙන් මේගොල්ලන්ට කතා කරනවා. මේ වෙලාවේදී කෙල්ල කියනවා එයා ඉක්මනින්ම බේරගන්න කියලා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ එඩිගේ පෙම්වතිය නිදාගෙන ඉන්න අතරතුර එඩි ගිහින් ලිෆ්ට් එකේ දොර අරින්න හදනවා. ජෙනිෆර්ට ඉක්මනටම එළියට යන්න උවමනාවක් තිබ්බත් එඩි කියනවා දොර සම්පූර්ණ අරිනකන් ඉන්න කියලා. ඉතින් ඒ අතරතුර ජෙනිෆර්ට කොල්ල ආයෙත් ගහලා කෙල්ලට සීනති කරනවා. කොල්ල මේ වෙලාවේදී එඩිගේ යතුරු ඉල්ල ගන්නවා. ඉතින් ජෝන් මේ වෙලාවේදී කියනවා යතුරු ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. ඉතින් එඩි ඒක නිසා මෙයාලට උදව් කරන ලිෆ්ට් එකට නගිනවා. එතකොට එඩි පොළොවයි ලිෆ්ට් එකයි අතර හිර වෙනවා. ඉතින් මේ වෙලාවේදී ජෝන් ලිෆ්ට් එක ක්‍රියාත්මක කරනකොටම හිර වෙලා හිටපු ජෝන්වත් දෙකට කැඩිලා යනවා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ ජෙනිෆර් කරේ තියාගෙන ජෝන්ගේ කාර් එකේ ඩිගේට දාන එක. ජෝන් ආයෙත් පාරක් බිල්ඩිමට ගිහින් එඩිගේ සිරුර සහ එයාගේ ඇඳුම් ටික ඉවත් කරනවා. පස්සේ යුනිෆෝම් එකත් ඇඳගෙන සුරුට්ටු කුස්සක් විදාගෙන ඉස්සරහා මේසෙට ඇවිත් සියලුම CCTV වීඩියෝ ටික මකලා දානවා. මේ වෙලාවේදී එඩිගේ පෙම්වතියත් අවදි වෙන අතර ජෝන් එයාවත් මරලා දානවා. පස්සේ එඩි වගේම එයාවත් ලිෆ්ට් එකේ පල්ලෙහාට තල්ලු කරලා දානවා. පස්සේ ජෝන් වාහනේට නැගලා ජෙනිෆර් මරන්න පාළු තැනකට අරන් යනවා තමයි අපිට පෙන්වන්නේ. ඉතින් එතන තිබුණු කුණු කූඩේකට පෙට්‍රල් වගේක් වක් කරලා ජෙනිෆර් මරන්න එතන ලෑස්ති කරනවා. පස්සේ ජෝන් නැවතත් ටිකේ විවෘත කරන්න කලින් පවසනවා එයාට කැමතියි කියලා. ඒ වගේම එයාලට එකට ජීවත් වීමට බැරි වීම අවාසනාවක් කියලාත් කියනවා. ජෙනිෆර් මේ වෙලාවේදී රංගපානවා මැරිලා ඉන්නවා වගේ. ජෝන් කුණු කූඩේට ලං වෙනකොට ජෙනිෆර් කොල්ලට ගහලා වාහනේට නැගලා ඉක්මනටම යනවා. ටික දුරක් යනකොට කෙල්ල දකින්නවා ඩෑෂ්බෝඩ් එක උඩ පත්තු කරපු සිරුට්ටුවක් තියෙන එක. මේක දැකපු ජෙනිෆර් නැවතත් රිවර්ස් එකට එනවා ජෝන්ගේ පැත්තට. මේ වෙලාවෙත් ජෝන් වාහනේ එනවා දැකලා පය කුණු කූඩේට පයින්නවා. එතෙන්දී වාහනේ කුණු කූඩේ වැදිලා ඇතිවන කම්පනය නිසා ජෝන්ට සිහිය නැති වෙනවා. ඉතින් ජෙනිෆර් එළියට ආවම දකින්නවා ජෝන් සිහිය නැතුව කුණු කූඩේ ඇතුළට වෙලා ඉන්නවා. කෙල්ල මෙතනදී සිරුට්ටුවෙන් පාරක් ඇදලා එතනින් යනවා. ආයෙත් පාරක් කෙරෙන ජෙනිෆර් පත් වෙන සිරුට්ටුව කුණු කූඩේට විසික් කරලා ජෝන්ව පණ පිටින්ම පුච්චනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරි මූවි එකක් වුණ ඩවුන් කියන මූවි එක ඉවර වෙන්නේ. ඉතින් මූවි එක හොඳයි නම් channel එකත් subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.